මේ 80,000 km ගමන හිතුවට වඩා ලස්සනයි. බැටරිය තාමත් සුපිරියටම තියෙනවා. සර්විස් වියදම් සාමාන්‍ය කාර්වලට වඩා බිඳුවයි. අවුරුද්දකට පස්සේ මගේ අවංකම තීන්දුව. වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මගේ BYD රථය වසරකට ඉතාම ආසන්න කාලයක් දැන් ගෙවිලා ගියා. හරියටම අපි කිලෝමීටර් 30000 මාක් එක දැන් රේස් කරන්න යන්නේ 29999යි. ඉතින් ගොඩක් අය මේ අලුත් වාහන ලංකාවට එද්දී ගොඩක් මතපල කරා. ඉතින් ඒ වුණාට දැන් අපි දැන් වසරක් කාලයක් මම පර්සනලි මේ වාහනේ පාවිච්චි කරා. කිලෝමීටර් 30000ක් වුණ හරියටම කම්ප්ලීට් වුණා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේකේ ගුණ මොනවද කියන එක අපි ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්නවා මේ වීඩියෝ තුලින්. ඉතින් හොඳ එක්ස්පීරියන්ස් ටිකක් ඔයාලට ගන්න පුළුවන්. ඔයාලා වාහනයක් ගන්න ඉන්න කෙනෙක් නම් ඉතින් මම පාවිච්චි කරන වාහනේ BYD Atto 3 රථයක්. මේක චයිනීස් වාහනයක්, fully electric vehicle එකක්. ඉතින් මේකේ ප්‍රශ්න තිබ්බද මේ අපි දැන් 15000 දී අතර මේ වගේ වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් තව කිලෝමීටර් 15000ක් ගියද නම් මොකද වාහනේ තත්ත්වය දැන් තියෙන කන්ඩිෂන් එක මොකක්ද, අපේ රේන්ජ් එක කොහොම වැඩ කරනවද, මේ සියලු කාරණාත් අපි ඔය වීඩියෝ තුලින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මේක නරබලා ඔයාලගේ අදහස අපිත් එක්ක ෂෙයා කරගන්න. ඔයත් වාහනය පාවිච්චි කරන කෙනෙක් නම් මේ වගේ අලුතෙන් ගත්ත වාහනයක ඔයාලගේ තියෙන අත්දැකීම කමෙන්ට් කරන එක අනිත් අයටත් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් දිගටම වීඩියෝ නරබලා ඔයාගේ එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ කාල සීමාව තුළම ඇත්තට මම වැඩිපුරම මේ හයිවේ තමයි යූස් කරේ. ඊට අමතරව දුර ගමන් බොහොමයක් මේ වාහනේ පාවිච්චි කරලා ගියා. ඔයාලා අපේ YouTube channel එකේ Bright Path channel එකේ තුල තියෙන වීඩියෝස් දකින්න ඇති. නුවරඑළිය, අනුරාධපුරය, කතරගම, තංගල්ල මේ කියන හැම පැත්තකම අපි ගමන් කරා. ඉතින් අපි ඔයාලට ෂෙයා කරගත්ත හයිවේ වලදී කොහොම හයිවේස් වලද එහෙම නැත්නම් එක්ස්ප්‍රෙස් වලදී කොහොමද මේක වැඩ කරන්නේ, රේන්ජස් කොහොමද වර්ක් වෙන්නේ, ඔයාලට යන කොස්ට් එක කොහොමද, ඊට අමතර කඳුකර ප්‍රදේශවලදී ගමන් කරද්දී කොහොමද බැටරිය ඩ්‍රේන් වෙන්නේ, එන අවස්ථාවේදී කොහොමද ආරෝපණය වුනේ, ඒවට වැවෙච්ච කොස්ට් එක, මේ සියලු දේ අපි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මේකේ හොඳ නරක දෙකම මේ හැම වීඩියෝ එකකදීම අපි ඔයාලත් එක්ක කතා කරා. ඉතින් මේක තවදුරටත් ඇත්තට අපි වාහනේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කර ගැනීමක් පමණයි. මේක අපි මාකටිං පර්පස් කරන දෙයක් නෙවෙයි. ඉතින් මේක ඇත්තටම වැදගත් වෙන්නේ මේ වගේ වාහනයක් එහෙම නැත්නම් අලුතෙන් EV වාහනයක් ගන්න ඉන්න කෙනෙකුට මේකේ තියෙන දේවල් එක්ක තීරණයක් ගැනීමේ පහසුව තකා පමණයි අපි මේව ෂෙයා කරගන්නේ. ඉතින් මේක අර හැමෝම කරන්නේ නැති දෙයක්. බට් අපි හැමෝටම යූස් වෙන වැදගත් කාරණාවක් වෙන හින්දා මේක ෂෙයා කරගන්නවා. ඉතින් හැමෝටම මේ වැදගත් වෙන කාරණාවක් තමයි මේ කොහොමද EV එකේ රේන්ජ් එක. ඉතින් ඇත්තට මේක කිලෝමීටර් 410ක රේන්ජ් එකක් තියෙන වෙහිකල් එකක්. ඉතින් හැමෝම ප්‍රශ්න කරනවා දැන් අවුරුද්දක් ගත වෙනකොට මේක රේන්ජ් එක අඩු වෙලා තියෙනවද මෙහෙමද කියලා. හොඳ මේ රේන්ජ් එකේ ඇත්තට මේ හොඳ අප්ඩේට් එකක් මේක. මම දැන් යූනි ෆස්ට් ඇත්තට ෆුල් චාර්ජ් එකක් කරා. මම දැන් ඉරිද දවසේ මාතර ගිහිල්ලාවිල්ලා බැටරි ඩ්‍රේන් වෙලා තිබ්බ 118ට වගේ. මම එතන ඉඳලා අර ගොඩක් ඩ්‍රේන් වුණාන් පස්සේ මම සාමාන්‍ය 100% වලට මේ චාර්ජ් කරන මේ ප්‍රොසෙස් එකක් තියෙනවා යම් කාල සීමාවකට අනුව. මේ එතකොට මේ 100% චාර්ජ් කරලා මම මේ දවස් 3 කියන්නේ සඳුදා ගහවද බදාදා මේ වෙනකොට ටෝටල් කිලෝමීටර්ස් ට්‍රැවල් කරා 393ක්. 293ක්. එතකොට ඇත්තට මගේ රේන්ජ් එක දැන් කිලෝමීටර් 99යි පෙන්නන්නේ. ඒ කියන්නේ 123ට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි බැලුවොත් ෆුල් චාර්ජ් මේක 410 සාමාන්‍යයෙන් අපි 400 කියලා ගත්තොත් මම ඇත්තට මේ ටෝටල් ඩිස්ටන්ස් එකේ ට්‍රැවල් කරපු 294න් මැජොරිටි එක කියන්නේ 250 260ක වගේ ප්‍රමාණය හයිවේස් වල තමයි ගත්තේ. කටුනායක පෑලියගොඩ ඊට පස්සේ කඩුවෙලට කටුනායක. ඉතින් මේ දුර ගත්තම මම වැඩිපුරම ඒතර හයිවේස් තමයි මේ ඩ්‍රයිව් කරේ. එතකොට මේ 123යි දැන් ඉතුරු වෙලා තියෙන්නේ 100. එතකොට ආසන්නව 77ක් විතර ඩ්‍රේන් වෙලා තියෙනවා. එතකොට මේ අතර රේන්ජ් එක දැන් ඔයාලා පේනවා ඇති කිලෝමීටර් 30000 ගියතනත් හොඳටම මේක මේ වර්ක් වෙනවා කියන තමයි අපිට ගන්න පුළුවන්. ඉතින් මේක හොඳ මේ එක්ස්පීරියන්ස් එකක්ද. මම දැන් මේ බැලුව ඇත්තට මේ ෆුල් චාර්ජ් එකක් කරලා හරියට තිබ්බ මේ දුර මගේ ඔළුවේ තිබ්බ සහ මේ මීටරේ මම බලලා තිබ්බේ.
ඉතින් මේක තමයි රේන්ජ් එක වැඩ කරන විදිය. මේක වලට හොඳ මේ එක්ස්පීරියන්ස් එකක් වෙයි. يعني වසරක් අවසානයේ සහ කිලෝමීටර් 30000ක් ගිය තැන BYD Atto 3 ඇඩ්වාන්ස් රථයක يعني full EV රථයක කොහොමද රේන්ජ් එක වැඩ කරන කාරණා. ඊළඟ කාරණාව තමයි අතට මේ වාහනේ කන්ඩිෂන් එක. ඉතින් ගොඩක් අය කිව්වා දැන් අතට මගේම යාළුවෙක් මට කිව්වා මේකේ chassis එක යනවා කිලෝමීටර් 10 15000 20000 යනකොට ඉතින් මම දැන් 30000කුත් වැදලා මට කිසිම ප්‍රශ්නයක් වාහනේ නැහැ. කිසිම සද්දයක්වත් අපිට වාහනෙන් අතර ඇවිත් නැහැ මේ වෙනකොට drive කරන අවස්ථාවක. at least අපි ඔය රළු පාරවල කොන්ක්‍රීට් පාරවල යද්දී වුණත් අපිට වාහනේ නොයිස් වෙනවා ගොඩක් දුරට. අපි අතට ජපන් වාහන පාවිච්චි කරපු කට්ටිය විදිහට අපි දන්නවා වාහනේ යම් කාලයක් පදිනකොට පොඩි පොඩි සද්ද එනවා. අතට මේ වසර කාලය ඇතුළත මම ඕන තරම් රළු පාරවල් අර මේ ගමන් කරා වුණාට මට එහෙම කිසිම නොයිස් එකක් තාම වාහනෙන් ආවේ නැහැ. ඉතින් අපිට එන එකම නොයිස් එක තමයි වාහනේ වේගෙන් යනකොට ටයර් වල එන පාරත් එක්ක ගැටෙද්දී එන මේ ඝර්ෂණය හරහා එන සවුන්ඩ් එක. ඉතින් ඒක විතරයි මට නොයිස් එකක් විතර වාහනේ තිබේ. අර වාහනේ කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. අර මේ මගේ සර්විස් එකේදී යම් ඇනයක් මිස්සලා හයි කරලා මේ යට කැබින් එකේ ඒක පොඩි සද්දයක් ඇවිල්ලා ඒක ඒගොල්ලෝ කරෙක්ට් කරලා දුන්නා. ඒක ඇතර වාහනේ ෆෝල්ට් එකක් නෙමෙයි. අපි ඒක මේ කාර්මික ශිල්පීන්ගේ මේ තිබ්බ ගැටලුවක්. ඒ අර මේ වාහනේ කිසිම ප්‍රශ්නයක් මට මේ වෙනකොට නැහැ. ඒ වගේම වාහනේ තියෙන ෆීචර්ස් ගත්තොත් ඉතින් ඇත්තටම ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් එක මම හෙවිලි යූස් කරන ෆන්ක්ෂන් එකක් වාහනේ. ඉතින් ඒක මට ඇත්තටම හයිවේ දී ගමන් කරනකොට මේ වගේ ඉතාම යූස්ෆුල් ෆන්ක්ෂන් එකක් වෙනවා. ඉතින් මම ඒක ICA එකත් ඇක්ටිවේට් කරගෙන වාහනේ ඉතාම මේ හැසල් ප්‍රී ඩ්‍රයිව් එකක් මම මේ නිතරම ගන්නවා. ඉතින් ඒක මට ගොඩක් පහසුවක් වෙනවා මගේ ඩ්‍රයිව් එකට. මම මොකද ඩේලි හයිවේ එකේ කිලෝමීටර් 100කට අධික ප්‍රමාණයක් දවසේ ගමන් කරනවා මේ සති දවස් 5ෙම. ඉතින් ඒ වගේම මේ විශාල එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එක, ඒතකොට ඒක තියෙන 360 කැමරා පද්ධතිය ඇත්තට මට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද වාහනය පාක් කරද්දී එහෙම නැත්නම් අපි ගොඩක් මේ ට්‍රැෆික් එකක් ඇතුලෙන් ගමන් කරන අවස්ථාවකද වාහනේ තියෙන සිටුේෂන් එක, ඒ වගේම අපිට මේ වාහනේ යට ප්‍රදේශය අපිට බලන්න පුළුවන් මේ මොනවා හරි වලක් තියෙනවද, එහෙම නැත්නම් පාරේ මොනවා හරි ගැටලුවක් තියෙනවද. ඒ වගේ ඇත්තට මේ ගොඩක් මේ ෆන්ක්ෂන්ස් දීලා තියෙන ෆන්ක්ෂන්ස් ටික අපිට යූස්ෆුල්. ඒක මම හිතන්නේ මේ අලුතෙන් ආව වාහන පාවිච්චි කරන හැමෝටම අත්විඳින කාරණාවක් වෙන්න පුළුවන්. ඉතින් මමත් ඒ එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම මේ වාහනේ තුලින් ගන්නවා. ඊට අමතරව මේ අපි වාහනේ කන්ඩිෂන් එක දැන් ඉන්ටීරියර් එක කොහොමද දැන් අපි ගොඩක් අවුරුද්දක් විතර පාවිච්චි කරන වාහනේ ගොඩක් දුර අපි ආවගෙන අතර කරලා යනවා. ඉතින් ප්‍රශ්නයි ඉතින් උනාට දැන් අපේ මේ ඩෑෂ්බෝඩ් එකක් උනත් ඉතින් තාම මේ හොඳට තියෙනවා. කිසිම මේ මෙටීරියල් එකට කිසිම හානියක් අපිට වෙලා නැහැ. ඉතින් කලර් දෙීමක්වත් අපි දකින්නේ නැහැ. ඉතින් මේ අනිත් ෂයිනි මෙටීරියල් පවා ඉතාම හොඳට මේ තියෙනවා වාහනේ. මේ සීවෙන්ට්ස් වල උනත් කිසිම කලර් මේ වෙනස් වීමක් ෂේඩින් ගතියක්වත් අපිට ඇවිත් නැහැ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මැද ඩිස්ප්ලේ එකෙත් සෙන්ටර් පොයින්ට් මේ බොක්ස් එක ඒරියා එකේ තියෙන ඒරියා එකත් ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් මම ප්‍රොටෙක්ෂන් ඇත්තට ඇප්ලයි කරාගත්ත දවසල මේ ගොඩක් ස්ථානවලද ස්ටීරින් වීල් එක මෙතෙන්ට අපි විතර අල්ලන තැන් වලට ඊට අමතරව අපි ප්ලාස්ටික් තියෙන ඒරියාස් වලට ස්ටිකර්ස් එම ඇප්ලයි කරා අපි වලට පෙන්වනවා. ඉතින් වාහනේ මම වොෂ් එකක් දාලා නෙමෙයි අතර වලට පෙන්වන්නේ මේ තැන් වලට මම ඇප්ලයි කරා. මොකද නිතර මඩ වදින තැනක් මම අර මගේ කිලෝමීටර් 500 වීදියේදී ඔයාලට ගෙනාවා මේ ගැන මේ පොඩි ෆෝල්ඩ් එකක් තියෙනවා කියලා මේ නිෂ්පාදකයාගේ. ඉතින් ඒ කියන්නේ මේක එතන මඩ ආරක්ෂා වෙන්න ඕනේ. මෙතන මඩ වදිනවා. ඉතින් ඒක මම ආරක්ෂා කරන්නේ. ඉතින් මට වොෂ් කිරීමේ පාසල මම මෙතන ඇප්ලයි කරලා තියෙනවා ස්ටිකර් එකක්. ඉතින් මේ ස්ථානවලත් මම ඇප්ලයි කරා. ඉතින් ඒව ඇත්තට ගැලවිලා මොකුත් නෑ, හොඳට තියෙනවා. වෙන වොෂ් එකකදී වුණත් ඒ ඔයාලත් හොඳ මෙටීරියල් එකකට යූස් කරලා මේක කරගන්න. ඉතින් මේ ඩෝර් ස්ටෙප් වල හැමදැනම ඒව ඇප්ලයි කරපුවා හොඳටම තාම තියෙනවා. ඉතින් මේ හරි මෙටීරියල් යූස් කරොත් ඉතින් අතට ඔයාලත් මේ විදිහට වාහනේ තියාගන්න පුළුවන්. ඉතින් වාහනේ ඉන්ටීරියර් කන්ඩිෂන් එක වගේ තමයි. සීට්ස් උනත් කිසිම ප්‍රශ්නයක් නැහැ. සීට් එක උනත් හොඳට මේ තාම වාහනේ තියෙනවා. ඉතින් ඔය විදිහ තමයි ඉන්ටීරියර් වල වියුබිලිටි ගැන අපිට කියන්න තියෙන්නේ BYD Atto 3 රථේ. ඒ වගේම ඉතින් අර ගොඩක් සේෆ්ටි ෆන්ක්ෂන් මේකේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා මේ යූස්ෆුල් ඇත්තරම මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි වෙනකොට අර ඔටෝ බ්‍රේක් සිස්ටම් එක ඇත්තට මම අර කලින් 15000 දී ගෙනාව
වීඩියෝ විදිත් වල සඳහන් කරා. මම ඒක ඕෆ් කරගෙන යන්නේ මොකද ඒක අපිට ඇතර මේ ලංකාවේ ඩ්‍රයිවිං සිස්ටම් එකත් එක්ක පාරේ තියෙන මේ යම් අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. මොකද මෙයා ශනිකව අනතුරු අඳුරගෙන බ්‍රේක් කරනවා. ඉතින් ඒක අර පිටිපැත්තේන මේ වාහනේ මිතා ආසන්නෙන් ගමන් කරන්නේ දෙයා ගොඩාක් දුර අපේ කරේ නැගින දින හැකියාව තියෙන හින්දා අපි ඒක ඔෆ් කරගෙන මම ගොඩක් දුරට යන්නේ. හැබැයි මම රාත්‍රී කාලේ වලත් එක්ක විදියට ෆන්ක්ෂන් එක ඔන් කරගන්නවා. මොකද ඒක අපේ පැත්තට සේෆ්ටි මේ කාරණාවක් වෙන හින්දා මේ ඒකත් ඉතින් ඔයාලා අවශ්‍යතාවය වෙන ඔයාලට යොදා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් තියෙන සේෆ්ටි ෆන්ක්ෂන් ඇත්තටම වාහනේ very useful. මේ ඒව ඇත්තටම මේ හොඳ දේවල් කියලා අපිට දකින්න පුළුවන්. වාහනේ සෙටින්ස් වලට කියලා බලලා අතර මේකේ එනර්ජි කන්සම්ප්ෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මගේ දැන් මේ වෙහිකල් එක 30 almost අතර අපි මේ වීඩියෝ වල දැම්ම අපි 30000 මම ඉක්ම ගියා. දැන් අතර තව 105ක් ඊට අමතරව travel කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක වලට බලාගෙන මගේ කන්සම්ප්ෂන් එක අතර වැඩ කරලා තියෙනවා. කිලෝමීටර් 100ක් දුවන්න සාමාන්‍ය කිලෝවොට් අවර් 12.7ක වගේ ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට කොස්ට් එක කන්වර්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙතන මේ ඩ්‍රයිවිං ටයිම් ස්පීඩ් ඒව එච්චර වැලි නැහැ. මොකද මේ අපි වාහනේ නතර කරගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක මේ උඩ කොටස තමයි අතර ඔයාලට ගන්න ඕන මේකේ නම්බර් එකක් විදියට මෙන්න මේක. දැන් ඔයාලා මේ දෙකින් ඇත්තට මේ කිලෝමීටර් 30000ක් දුවන මේ ටයර් එකේ තියෙන කන්ඩිෂන් එක දැන් පේනවාදී මේ අපි සාමාන්‍ය මේ තමයි මෙෂර් කරන ප්‍රමාණය ටයර් එකේ ගෙවීම තව ඇත්තට යම් උසක් අපිට තියෙන කිලෝමීටර් 30000 වුණත් තව මං හිතන කිලෝමීටර් 10000 15000 වගේ ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම මේ ටයර් එක දුවන්න පුළුවන්. ඉතින් මේක තමයි ටයර් වල කන්ඩිෂන් එක after 30000 kilometers. හැන්කොක් ටයරයක් තමයි අපිට මේ වැඩියට 3 එකේ එන්නේ. ඒක අර අපි මම කලින් වීඩියෝ එක ගෙනාවු විදිහට ඇත්තට මේක EV එකට එන ස්පීඩර් ටයර් එකක්. මෙතන මෙන්ෂන් කරලා තියෙනවනේ. ඉතින් අපි ඔයාලා ටයර් මාරු කරන්න ඕන නම් අතට වීඩියෝ එක බලන්න. ඒක අපි ගොඩක් ඩීටේල්ස් දාලා තියෙනවා. මේ මොන වගේ ටයර්ද යූස් කරන්නේ කොහොමද අපි EV එක ටයර් මේ චූස් කරගන්නේ කියන එක අපි ඒකේ පැහැදිලිව ඔයාලට දාලා තියෙනවා. ඉතින් මට මෙතන පෙන්වන්න ඕනේ ඇත්තටම ඉතින් EV ටයර් එකේ කොච්චර ගෙවීමක් වෙනවද? ඒ වාහනේ ඇත්තට weight එක වැඩි සාමාන්‍ය ice vehicle එකකට වැඩිය. දැන් මේ වාහනේ ගත්තොත් කිලෝග්‍රෑම් 1900 ආසන ගණනක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ පැසෙන්ජර්ස්ලා නැතුව. ඉතින් අපි සාමාන්‍ය මේකේ 4 දෙනෙක් එක්ක යනකොට මේක more than කිලෝ 2000ට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙනවා මේක. ඒක තමයි තත්ත්වය. හොඳයි. ඉතින් අපිට මේ EV වාහන වලින් ලැබෙන අනිත් විශේෂම පහසුකම තමයි මේ V2L තාක්ෂණය අතර vehicle to load කියන මේ facility එක. ඉතින් අපිට මේක හරහා ගෙදරට කරන්ට් එක ගන්න පුළුවන්. අපි මේ මෝටර රථය ආරෝපණය කරනවා වගේම ගෙදරින් අපිට කරන්ට් එක නැති වෙලාවට ගෙදරට අතර මෝටර රථයෙන් මේ කරන්ට් එක ආපසු ගන්න පුළුවන්. අපි මේ ගැන ලොකු වීඩියෝ එකක් ඔයාලට කරලා තියෙනවා. විට්ටුවක් වුණා මේ සුළු කුණාටු අවස්ථාවේ දැන් මමත් ගෙදරට දවස් 5ක වගේ මේ කාලයක් කරන්ට් එක ගත්තා. ඒ වගේම මේ මගේ සහෝදරයෙක්ගේ වෙඩින් එකක අවස්ථාවේදී මට ගෙදර يعني වෙඩින් එකේ ෆන්ක්ෂන් එක පුරාවට මට කරන්ට් එක ලබා දෙන්න හැකියාව ඉතින් මේක ඉතින් පූර්ණ විස්තරයක් අපි දාලා තියෙනවා අපේ channel එකේ. ඉතින් මේ වගේ පහසුකමක් තියෙන කතර මේ අපිට මේ ගොඩක් මේ පහසු කටයුත්තක් වෙනවා හදිසි විදුලි බිඳ වැටීම අවස්ථාවකදී ප්‍රයෝජනෙට ගන්න. ඉතින් මේක අනිත් EV වාහන වලත් මම දන්න විදිහට තියෙනවා. ඉතින් මේක මේ ඔයාලට එන්ජොයි කරන්න පුළුවන් වාගේ වාහනේ ඕන හදිසි අවස්ථාවක. ඊළඟ වැදගත්ම සහ අවසාන මේ කොටස තමයි අතර මේ සර්විස් සහ මේන්ටනන්ස් කොස්ට් එක. අතර ඉතින් මම කිලෝමීටර් 0 ඉඳලා අතර 30000 යන අවස්ථාව දක්වා ඉතින් මට සර්විස් කරගන්න ගියේ කොස්ට් එක අතරම මේ ප්‍රී සර්විස් තුනකුත් මේ වෙහිකල් එකට අපිට හම්බුණා 32500ක ආසන්න මුදලක්. අතර මේ 32000 හෝ 32500 ආසන්න මුදලක්. ඉතින් මේකේ වීඩියෝ එක මම ඔයාලට දාලා තියෙනවා මගේ ලාස් සර්විස් එකේ කොස්ට් එක සහ ඒ විස්තරත්. ඉතින් අපි දැන් අයිස් වෙහිකල් එකක් මේ වගේ දුරක් යනකොට ඇත්තට අපිට මීට වැඩි අනිවාර්යෙන්ම කොස්ට් එක වැඩි කියලා අපි දන්නවා. සමහරට එක සර්විස් එකකටත් අපිට nearly 25000 35000 අතර ගාණක් යනවා වාහනයක. ඉතින් ඒ නිසා ඉතින් මේක ඔයාලටත් වැදගත් කාරණාවක් වෙනවා. ඉතින් මගේ ෆයිනල් වර්ඩික්ට් එක විදියට දෙන්න පුළුවන් වෙන්නේ ඉතින් ඇත්තට මම මේ වාහනේ ගත්තේ ගොඩක් ලොකු ඇනලිසිස් එකක් කළා. ඉතින් අද වෙනකොට මම ඇතර අවුරුද්දක් අවසානයේදී වාහනේ දින පර්ෆෝමන්ස් සහ මට ලැබිච්ච පහසුකම් එක්ක මේ ගෙවු මුදලත් එක්ක මම ඇතර සතුටු වෙනවා. ඉතින් වාහනේ කිසි ප්‍රශ්නයක් මට ඇවිල්ලා නැහැ සහ
තවදුරටත් වාහනේ මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා PV වාහනයක් ගන්න නම් මේ වීඩියෝ ඇත්තට ඔයාලට ප්‍රයෝජනවත්. ඉතින් මේ දැනුම අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපේ channel එක ගැන අනිත් අයටත් කියන්න. ඉතින් අපිට help එක දෙන්න ඔයාලගෙන්. ඉතින් අපි ඊළඟට ඇත්තට මගේ 30000 සර්විස් එක තියෙනවා. අපි ඒකේ කරුණුත් එක්ක ඔයාලා හමුවට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතෙන්දී මොන වගේ කොස්ට් එකක් යනවද මොනවද එතෙන්දී වෙච්ච කාරණා ටික කියන එක අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් හැමෝටම සුබ දවසක් වේවා.